ඉතින් good morning යාළුවනේ කොහොමද ඉතින් මට අලුත් භාණ්ඩයක් හම්බුණා සමහර විට ඔයාලා නම් දැකලා ඇති නමුත් ඉතින් දැකලා නැති අයටත් එක්ක තමයි මම මේ දැම්මේ මේක මොකද්ද කියලා හිතන සමහර විට ප්‍රෙෂර් ගේඩ්යක් හරි මොකක් කර දෙයක් කියලා ඒත් නැවුවල කොල්ලොන්ට මේක ඉතින් ඔය දැනුමට යමක් වගේ ඕන නිසා තමයි මාත් දැම්මේ ඉතින් මේකට අපි කියන්නේ ජරබ් ෂිප්ලොක් කියලා ඉතින් ඒ දවස්වල ඉතින් ඒ කියන්නේ ඒ දවස්වල කියන්නේ 1990 1900 1930 ගණන් වල තමයි ඔක තිබිලා තියෙන්නේ. මේක ගොඩක් දුරට භාවිත කරන්නේ නෝටිකල් ස්මයිල් ගන්න බලා ගන්න ඒ කියන්නේ අපි නොට්ස් කොච්චරක් කරනවද කියලා. ඒක ඉතින් ඔක පොඩි පෙට්ටියක දාලා එන්න මගේ පෙට්ටියත් එක්ක දැන් ෆොටෝස් ටිකක් දාන්න. ඊට පස්සේ මේ වගේ ග්‍රීස් ටින් එකකුත් වෙනවා. ඔන්න ඔය එකේ යජ පෙට්ටියක් එනවා. ඊට පස්සේ ඕක අපිට තියෙන ගේජ් එක ඕක හයි කරනවා අපි දඬුවඩුවක් හරි මොකක් කර එකට හයි කරලා ඉවල ස්ටර්න් එකේ අපි හයි කරනවා. හයි කරලා රෝප් එකක් දාලා අර පොපලර් එක වගේ තියෙන අන්න ඒක දානවා මුහුදට. දැම්මට පස්සේ නැව අපි ඉස්සරහට යනකොට ඕකේ සාමාන්‍යයෙන් මට මතක හැටියට රෙවොලූෂන් එක 900 විතර කරකුණාට පස්සේ 900 වලට එකක් තමයි නෝටිකල් මයිල් කියලා කියන්නේ. එතකොට අපිට නොට්ස් කීයක් කරනවද නෝටිකල් මයිල්